අයබෝන් එකයි කණයි මහත්මයානි. පසුගිය සතියන්තේ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අප ඔබව දැනුවත් කළා. අද අප සූදානම් 119 අංකයට ලැබෙන ඇමතුම් සම්බන්ධයෙන් හා මූලස්ථානය තුළ එම ඇමතුම් වලට සවන් දෙන නිලධාරීන් සමග කතා බහ කරන්නට. පොලිසිය කිව්වහම ඔබට විවිධාකාරයේ ප්‍රතිරූප ලැබෙන්නට පුළුවන්. හැබැයි අපි මෙතෙන්ට ආවට පස්සේ අපිට හැඟී ගිය දෙයක් තමයි පැය 8කට එහා ගිය රාජකාරියකට එහා ගිය මානුෂීය සේවාවක් මේ 119 හදිසි දුරකථන ඇමතුම් ලබා දෙන මේ ස්ථානයෙන් සිදුවෙන බව. මහජනතාවගේ ප්‍රශ්න තමයි හැම වෙලාවෙම අපිට තියෙන මේ ප්‍රශ්න අහලා අපේ පෞද්ගලික ජීවිතේට අපි ගොඩක් අත්දැකීම් අරගෙන තියෙනවා මෙතන. මම නම් ගොඩක් සතුටු වෙනවා මහජනතාවට මගෙන් සේවයක් රටට වෙනවා කියලා හිතලා මම සතුටු වෙනවා ගොඩක් ඒක. පුද්ගලික ජීවිතේ රැකියාවත් අතර මම පටලවා ගන්න නැහැ. රැකියාව කරන කාලය තුල මම ඉතාමත් වෘත්තිමත්වම රැකියාව කරනවා. ඉන්පසු නිවසට ගියාම මගේ පුද්ගලික ජීවිතේ මම ගොඩාක් සතුටින් කාලය ගත කරනවා. සාමාන්‍යයෙන් පැයට තුල විවේකයක් නැහැ. සම්පූර්ණ මෙතන රාජකාරී ගැන විතරයි හිතන්න පුළුවන් වෙන්නේ. හරි අවධානයකින් රාජකාරී කරන තැනක වල. 119 දුරකථන අංකයට ලැබුණු හදිසි ඇමතුම් පිළිබඳවද මේ නිලධාරීන්ට තිබෙන අත්දැකීම් ඔවුන් අප සමග බෙදා හදා ගත්තා. හෝටලයක විදුලි සෝපාව මේ අක්‍රිය වෙලා අපිට 119ට දැනුම් දීමක් කරලා අපි ඒ අවස්ථාවේ ශනිකව ක්‍රියාත්මක වෙලා 11 දෙනෙක් අපි ඒ කටිය පද්ධතිව අපහු නැවත මුදවා ගැනීමට අපි සමත් වුණා. පූජා පිටියේ අර CCTV දර්ශන වලට හම්බුනේ රතු පාට කාර්යයකින් වෙඩි තියලා ගියා කියලා. ඒ සිද්ධියත් මට මුලින්ම පැමිණිලා මට. ඒක අපි පණිවිඩය ගද්දී වාහනේ ඇක්සිඩන්ට් එකක් කළා යනවා කියලා කිව්වේ. එහෙමම තව පණිවිඩයක් ආවා වෙඩි තියලා මේ පූජා පිටිය පැත්තට යනවා කියලා. එතකොට ඒ වෙලෙම අපි මෙතනින් කෙටි පණිවිඩ දීලා අදාළ පොලිසිය වලට විනාඩි 10ක් කාලයක් වගේ ඇතුළත ඒක අල්ලගත්තා. හදිසි ඇමතුම් අතරතුර පැමිණෙන ඇතැම් දුරකථන ඇමතුම් වලින් මේ නිලධාරීන්ට අපහසුතාවට පත් වූ අවස්ථාද නැතුවම නොවේ. නිවසකට ගැරණියෙක් ඇවිල්ලා කියලා මෙතන මනින්න. සාමාන්‍යයෙන් අපි යන එතනට යොමු වෙන කාලය අනුව අපි තවත් මේ කෙනෙකුට අවස්ථාවක් අහිමි වෙනවා මේ ඒ දෙන පණිවිඩය. එක දවසක් මට පණිවිඩයක් ලැබුණා මේ බස් රථයක කාන්තාවක් සිහිසුන්ව වැටිලා ඉන්නවා මේ එයාට මොකද කරන්න ඕනේ කියලා අපිට පණිවිඩයක් කතා කරලා කිව්වා ඒ බස් රථයේ ගමන් කරන වෙනත් කෙනෙක්. මම දැනුම් දීමක් කරා අපි පොලිසියෙන් ඉක්මනින් ඔතෙන්ට යොමු කරන්නම්. ඒත් ඊට කලින් ඔයාලා මිනිස්සු විදිහට පොඩ්ඩක් හිතලා මානසිකව හිතලා බලලා ඊගාව රෝහලකට යොමු කරන්න කියලා මම ඉල්ලීමක් කරා. එයා නැවත අපිට කම්ප්ලේන්ට් කරලා තිබුණා අපි පොලිසියට කතා කරපු වෙලාවේ මෙහෙම කිව්වහම මේ පොලිසියෙන් එවනවා වෙනුවට මට හොස්පිටල් ගෙනියන්න කියලා කිව්වා. මානසිකත්වය මත හිතලා බලලා ඒ කට්ටියත් පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ කියලා තමයි හිතන්නේ අපි. මේකට එක තරාසිරම් වල මානසික මට්ටම් වල අය කතා කරනවා. සමහරවිට ආවේගශීලී කතා කරාම අපේ පිළිදාරින් වුණාට ඒගොල්ලෝ මානසික හැඟීම් වෙනවා. ඒ වෙලාවට ආවේගශීලීව කතා කරන දෝෂ දර්ශනට ලක් කරනකොට වල කේන්ති තියෙන්න පුළුවන්. ඒ කේන්තියක් ආවම අපේ මූණේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. අපේ තියෙන ලස්සන මූණ තියෙනකොට කැත වෙනවා. ඒක අර කණ්ණාඩි ඉස්සරහා තියෙනකොට එයාටම ඒ තමන්ගේම මූණ පේනවා කණ්ණාඩියෙන් පේනකොට බලනවා මම මේ මොකටද මේ කේන්ති අරන් ඉන්නේ මම මේ කොච්චර අවලස්සනලාද මගේ කේන්ති ගන්නවද ඒ වගේ යාගේ ප්‍රතිරූපය කණ්ණාඩියෙන් දිස්සෙන වෙනකොට ඒක ගැන හිතලා යාගේ මානසික ඒකාග්‍රතාවය තබා ගන්න තමයි ඒක ඒ කණ්ණාඩියේ සවි කරලා තියෙන්නේ. 119 හදිසි ඇමතුම් අංශයේ තවත් තොරතුරු හෙට බලාපොරොත්තු අයබෝන් එකයි කණයි මහත්මයානි.